හායි ඉතින් කොහොමද ඔන්න අදත් මං ගොඩක් අයට තියෙන ප්‍රශ්නයකට උත්තරයක් අරගෙන තමයි ආවේ. ඒ තමයි ගොඩක් අය මගෙන් අහන ප්‍රශ්නයක් තමයි මම ගොතන්න ගන්න නූල් වර්ග මොනවද කියන එක. මොකද වූල් වලට අමතරව මම පොලියස්ටර් කෝඩ් එකෙන් ඇඳුම් එම ගොතනවානේ. ඉතින් ගොඩක් අය අහනවා මේ ගැන විස්තර, මේක කොහොමද ගොතන්නේ, මේවට හරියන කටු මොනවද එහෙම කියලා. ඉතින් මං අද වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන එන්නේ මේ නූල් වල තියෙන වෙනස මොකද්ද, ඒව ගන්නෙ කොහෙන්ද සහ ඒවට මම යූස් කරන කටු වර්ග මොනවාද කියලා. ඒ කියන්නේ කටුවේ සයිස් තියෙනවානේ අපිට එක එක සයිස් 1.5 2 2.5 3 ඒ වගේ. ඉතින් ගොඩක් අය අහනවා නූල් දෙකක් එකට තියලා ගොතද්දී මොන කටුවද පාවිච්චි කරන්නේ එහෙම කියලා. ඉතින් එක එක්කෙනාට අනුව කටුව වෙනස් වෙනවා අතට හුරු විදිය සහ අපි ගොතන ඩිසයින් එකත් එක්ක. ඉතින් මේ මම කියන්නේ මම යූස් කරන විදිය. ඉතින් ඔයාලට ඒකත් try කරලා බලන්න පුළුවන්. ඔයාලගේ විදියකුත් try කරලා බලන්න පුළුවන්. ඉතින් මෙන්න මේ නූල් ගැන තමයි මම අද ඔයාලට කියන්නේ. මේක Apple T10 T20 polyester coat. ඉතින් අපි වීඩියෝ එකට ගිහින් බලමු. වැඩි විස්තර කතා කරමු මේ ගැන. මොනවද මේ නූල්? මේවට යූස් කරන කටු වර්ග මොනවද කියලා. හරි දැන් මම ඔයාලට කලින් කිව්වා වගේ පෙන්නන්නම් T10 එකේ T20 එකේ තියෙන වෙනස. මේ තියෙන්නේ T10. එතකොට මේ තියෙන්නේ T20. අපි බලමු මේ නූල් දෙකේ වෙනස කොහොමද කියලා. ඔයාලට පේනවා ඇති මේ දෙකේ thickness එකේ පුංචි වෙනසක් තියෙනවා. ඉතින් මේ මහත නූල තමයි T10 එක. මේ මීට වඩා චූටි එකක් තියෙනවානේ. ඒක තමයි T20 එක. මේකේ තව පුංචි වෙනසක් තියෙනවා. මේ T10 එකෙන් ගෙතුවාම ටිකක් රළු ගතියක් තියෙනවා, ඝනකමට තියෙනවා. මේකෙන් ගෙතුවාම ගොඩක් තුනී, ඒ වගේම ටිකක් සොෆ්ට් ගතියක් තියෙනවා. ඔයාලට දැන් මම පෙන්නන්නම් මේ T10 T20 යූස් කරලා මම ගොතලා තියෙන crop tops. ඒ වගේම T20 යූස් කරලා තමයි මම මෙන්න මේ ෆ්‍රොක් එක ගොතලා තියෙන්නේ. ඉතින් ෆ්‍රොක් වලට ගොඩක් දුරට හරියන්නේ T20 එක. මොකද බර අඩු කරගන්න පුළුවන්නේ. ඒ වගේම තමයි T20 එකෙන් අපිට ඇඳුම් වලට අමතරව බෑග් ගොතන්නත් පුළුවන්. ඒ වගේම ටේබල් මැට්ස්, කීටෙක්ස් වගේ ඒවා ගොතන්නත් පුළුවන්. ඊළඟට අපි මේවා ගොතන කටු වර්ග ගැන කතා කරොත්, ඔයා මේ තනි නූලක් යූස් කරලා නම් ගොතන්නේ මේ තනි නූලට මිලිමීටර් 1.5 2 කියන කටු දෙක යූස් කරන්න පුළුවන් අපිට තනි නූලකින් ගොතනවා නම්. ඔයාලට ඒ නූලෙන්ම එක ළඟ නැතුව ටිකක් සීදුරු වැඩිපුර තියාගෙන ගොතන්න ඕන නම් මිලිමීටර් වැඩි කට්ටක් ගන්න. 3.5 ඕනම කට්ටකින් ගොතන්න පුළුවන්. හැබැයි ළඟ නීට් ඩිසයින් එකක් ගන්න නම් මේ තනි නූලකින් ගොතනවා නම් අපිට ගන්න වෙන්නේ 1.5 සහ 2 කියන නූල. මේ තියෙන්නේ 0.2 කියන එක. මිලිමීටර් 2. ඒ විදිහට ඔයාලට පුළුවන් කටුව යූස් කරන්න. මම ගොඩක් වෙලාවට මේ නූලකින් ගොතනවා නම් නූල් දෙකක් එකට තියලා තමයි ගොතන්නේ. ඝනකමට ගොතා ගන්න ඕන නිසා. එතකොට මේ නූල් දෙකක් එකට තියලා ගොතනවා නම් අපිට පුළුවන් යූස් කරන්න මිලිමීටර් 3 සහ 3.5. 2.5ත් ගන්න පුළුවන්. මම වැඩිපුරම යූස් කරන්නේ මිලිමීටර් 3. ඒ වගේම 2.5 කියන කටුවත් යූස් කරන්න පුළුවන්. ඒකෙත් ඔයාලට සිදුරු වැඩිපුර තියාගන්න ඕන නම් 4 වගේ කටුවකට යන්න පුළුවන්. නීට් එකට ගොතන්න ඕන නම් 2.5 සහ 3 තමයි හරියටම හරියන්නේ මේ නූල් දෙකක් එකට තියලා ගොතනවා නම්. ඉතින් මේක පොලියස්ටර් ත්‍රෙඩ් එකක් නිසා ඔයාලට ගොඩාක් කල් තියාගන්න පුළුවන්, පාවිච්චි කරන්න. ඩියුරබිලිටි එක ගොඩාක් වැඩි. ඒ වගේම වූල්
අපි වූල් පාවිච්චි කරනවනේ. වූල් පාවිච්චි කරද්දි ඒවා එකපාරක් දෙපාරක් හේදුවහම ටිකක් පරණ ගතියක් පේනවා. හැබැයි මේ ඇපල් පොලියස්ටර් එක එහෙම වෙන්නේ නැහැ. ඉතින් මම හිතනවා ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා මේ වීඩියෝ එක. වීඩියෝ එක මුලින් ඉඳලා අග වෙනකම් බැලුවා නම් ඔයාලට තියෙන ප්‍රශ්න කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යයෙන්ම රිප්ලයි කරනවා. මම දන්න දෙයක් නම් ඒ වෙලෙම රිප්ලයි කරනවා. ඒ වගේම නොදන්න දෙයක් නම් මම හොයලා හරි අනිවාර්යෙන් ඔයාලට උත්තර දෙනවා. ඉතින් වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න, ෂෙයා කරන්න. ඒ වගේම කමෙන්ට් එකකුත් අනිවාර්යෙන් දාන්න. ඔයාලගේ කමෙන්ට් එක තමයි මට ගොඩාක්ම වටින්නේ. ඉතින් වීඩියෝස් ඉස්සරහට කරගෙන යන්න. අපි ඉස්සරහට මේ නූල් වලින් තව ගොඩාක් දේවල් ඉගෙන ගමු. මේ නූල් වලින් කරන නිර්මාණ මම කලින් වීඩියෝස් වල දාලා තිනවා. ඒ වගේම මේ දවස්වල වීඩියෝ ටිකක් හදන ගමන් ඉන්නේ ඉස්සරහට දාන්න. ටයිම් එකත් එක්ක මට පොඩ්ඩක් වීඩියෝස් හදන්න වෙලා යනවා. අනිත් වැඩත් එක්ක ඉතින් මම ඉක්මනට මේ වීඩියෝස් ටිකත් ඔයාලට දාන්නම්. දැනට මේ වීඩියෝ එක බලලා ඔයාලා දෙයක් ඉගෙන ගත්තා නම් මට කමෙන්ට් එකක් දාන්න. ඔයාලා දන්නති දෙයක් තියෙනවා නම් ඒකත් අහලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් මම අනිවාර්යයෙන්ම රිප්ලයි කරනවා. එහෙනම් ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්.